ආයිබෝන් යාළුවනේ මම චමිල් විරිසිරිවර්ධන. අදත් අපි කතා කරන්නේ ලංකාවේ දේශපාලන තත්ත්වය. අද අපි බලමු මේ JVP එකෙන් නැත්තම් NPP එකෙන් ආණ්ඩුවක් අරගෙන මොකද්ද කරපු සිස්ටම් චේන්ජ් එක කියලා. සිස්ටම් එකක් කියන්නේ ශිෂ්ටාචාරයක්. අපි ඉගෙන ගන්න ශිෂ්ටාචාරය තමයි දැන් මේ සිස්ටම් එක කියලා කියන්නේ. මේගොල්ලෝ මේ ශිෂ්ටාචාරය අපි මෙච්චර කල් කරගෙන ආපු ශිෂ්ටාචාරය කොහොමද වෙනස් කරේ? මුලින්ම අපි මේ සිස්ටම් එක මොකක්ද කියලා තේරුම් ගමු. අපි හිතමු උදාහරණ දෙකකින් පැහැදිලි කරන්න. පළවෙනි උදාහරණය අපි හිතමු ගොවිපළක් තියෙනවා. ගව පාලන ගොවිපළක් තියෙනවා. ඒ ගව පාලන ගොවිපළේ ඉන්න මොකද සත්තු ගවයෝ. ඒ ගවයෝ කිරි දෙනවා. ඒගොල්ලොන් තනකොළ කනවා. ඒ තනකොළ පිට්ටනිය වල තියෙන තනකොළ හරියට මේන්ටේන් කරලා දෙනවා. සහ ඒගොල්ලෝ තනකොළ කාලා කිරි දෙනවා. එතකොට අපි මේ ගොවිපළට කියනවා කිරි හරක් ගොවිපළ කියලා. එතකොට ඒ ගොවිපළේ ඉන්නවා තව කට්ටියක්. ඒ කට්ටිය පේන්නේ නැහැ. ඒගොල්ලෝ තමයි කූඩල්ලෝ. ඒ කූඩල්ලෝ ඒ හරකාගේ ලේ උරා බොනවා. කූඩල්ලා කිරි දෙන්නේ නැහැ. කූඩල්ලා ඒ සිස්ටම් එකට උදව් කරන්නේ නැහැ. කූඩල්ලා කියන්නේ පරපෝෂිතෙක්. අනුන්ගෙන් යැපෙන පරපෝෂිතෙක්. එතකොට ඒ කූඩල්ලාගේ ගහණය කූඩල්ලා බලය ඇල්ලුවොත් ඒ කිරි ගොවිපළේ නැත්නම් හරක් ගොවිපළේ කූඩල්ලා බලය අල්ලනවා. බලය අල්ලනවා කියන්නේ හරක්ගේ ඇඟ පුරාම කූඩල්ලෝ එනවා. වැඩි බලයක් තියෙන්නේ කූඩල්ලන්ට. එතකොට ඒ හරක් ගොවිපළ කූඩලි ගොවිපළ කියලා කියන්නේ නැහැ කවුරුත්. එතකොට හරකාට වෙන්නේ හරකා මැරෙනවා. උගෙන් ලේ බීලා අධික වශයෙන් ඒ හරකා මැරෙනවා. එතකොට ඒ කූඩල්ලාට බෙහෙත් දෙන්න ඕනේ. කූඩල්ලා අයින් කරන්න. එහෙම තමයි ඉතිහාසයේ පුරාම සිද්ධ වුණේ. තව උදාහරණයක් දෙන්නම් දෙවෙනි උදාහරණය. සිස්ටම් එකක් තියෙනවා ඉස්පිරිතාලේ කියලා. ඉස්පිරිතාලේ මහරෝහල. ඒ මහරෝහලේ ලොක්ක කවුද? මහරෝහලේ ලොක්ක තමයි ලොකු දොස්තර. එතකොට ලොකු දොස්තර එනවා උදේ පාන්දර එනවා. එයා පිහියක් ගන්නවා. එයා පිහිය ගනිද්දී අනිත් කට්ටිය ඔක්කොම ලෑස්ති කරලා තියෙන පිහිය අරන් බඩ කපනවා. බඩ කපලා ඔපරේෂන් කරලා මහලා ලොකු දොස්තර යනවා ගෙදර. එතකොට ඒක තමයි සිස්ටම් එක ඉස්පිරිතාලේ. ඒ ලොකු දොස්තර උඩින් ඉන්නවා. තව කට්ටිය යටින් ඉන්නවා හැදිලා තියෙන ඒගොල්ලෝ ඒ ලොකු දොස්තරත් ඉස්කෝලේ ගිහිල්ලා ඉගෙනගෙන කැම්පස් එකේ ගිහිල්ලා ඉගෙනගෙන තමයි ලොකු දොස්තර වුනේ. පිට රට ගිහිල්ලා ඉගෙනගෙන ඒ වගේ. ඒතොර ඒ නර්ස්ුත් ලොකු දොස්තරගේ දෙපැත්තේ ඉන්න නර්ස්ලා දෙන්නෙක්. ඒ නර්ස්ලා දෙන්න කැම්පස් ගිහිල්ලා ඉස්කෝලේ ගිහිල්ලා කැම්පස් ගිහිල්ලා හිම ඉගෙනගෙන තමයි එතනට අවිල්ලා තියෙන්නේ. ඊට පස්සේ එතන ඉන්නවා ඇටෙන්ඩන්ට්. ඒ ඇටෙන්ඩන්ට් ඒ කෝස් කරලා ඉස්පිරිතාලේ ඉගෙනගෙන කොහොමද වැඩ වෙන්නේ? දොස්තර මහත්තයා මේ මත දික් කරද්දී මොකද්ද කරන්නේ? ඒ ඔපරේෂන් තියටර් එක සුද්ධ කරන්න කොහොමද? විස බීජයක් આવත් සුද්ධ ඒ ඔක්කොම ඒ ඇටෙන්ඩන්ට් දන්නවා. එතකොට ඒ ඉස්පිරිතාලේ ඉන්නවා තව බ්‍රෝකර් කෙනෙක්. ඒ බ්‍රෝකර් ඉස්කෝලේ ගිහිල්ලා නැහැ. ඇටෙන්ඩන්ට් කෝස් කරලත් නැහැ. මොකුත් නැහැ. එයා කරන්නේ මොකද්ද? කවුරු හරි ලෙඩෙක් දාලා පොලිමේ පිට පැනලා දොස්තර මහත්තයාගෙන් බෙහෙත් අරන් දෙන්න පොඩ්ඩක් කල්පනා කරලා බලලා ඒ වගේ වැඩ කරන්න ඉන්නවා බ්‍රෝකර් කෙනෙක්. මිනිහා රුපියල් 500ක් ගන්නවා කප්පමක් පොලිමේ උඩට දාන්න. නැත්තම් එයා ඒ ඉස්පිරිතාල සිස්ටම් එකේ නැහැ. එයා පරපෝෂිතෙක්. හරියට අර හරකාගේ පිටේ හිටපු කූඩල්ලා වගේ ඉස්පිරිතාලේ ඉන්නවා පරපෝෂිතෙක්. මොකද්ද කප්පංකාරයෙක්. එයා කප්පම් ගන්නවා. මොන හරි මිනිස්සු බය කරලා හරි නැත්තම් මිනිස්සුන්ට පොඩි දව කරලා කප්පම් ගන්න එක තමයි මේ මිනිස්සුගේ වැඩේ. එතකොට මේ කප්පංකාරයෝ ඉස්පිරිතාලේට බෝ වෙනවා. බෝ වෙලා කප්පංකාරයෝ ඇවිල්ලා කියනවා පොඩ්ඩක් කල්පනා කරලා බලන්න ලොකු දොස්තර කියලා ඉන්නවා එකෙක්. ඌ ලොකු වාහනයක පස්ස තියාගෙන එන්නේ. පස්ස තියන්න ලොකු දොස්තරගේ පස්ස තියන්න එච්චර ලොකු වාහනයක් මොකටද? මේ ඌට විතරක් අයි එච්චර ලොකු පඩියක් දෙන්නේ ලොකු දොස්තරයාට. එයාට පර්මිට් එකකුත් දෙනවා. අපි කප්පංකාරයන්ට සමානව සලකන්නේ ලොකු දොස්තරගේ වගේ කියලා ඇවිල්ලා කියන කවුද? කප්පම් ගන්න මිනිස්සු. ඒ කප්පංකාරය පරපෝෂිතයා. ඒ පරපෝෂිතයා ඊට පස්සේ මොකද කරන්නේ? ඉස්පිරිතාලේ බලය අල්ලලා ඒ ලොකු දොස්තරව ගෙදර යවලා දැන් ලොකු දොස්තර ගෙදර යවනවා. එතකොට ලොකු දොස්තරට හානියක් මොකක් කරන්නේ? ලොකු දොස්තර ගෙදර ගියවුවා කියලා. මුකුත් වෙන්නේ නැහැ. එතකොට පරපෝෂිතයා තමයි දැන් ඉස්පිරිතාලේ බලය අල්ලලා තියෙන්නේ. දැන් පරපෝෂිතයා එනවා ගෙදර වැඩට. ලොකු දොස්තරගේ පුටුවට. ආවහම උදේ පාන්දර ඇවිල්ලා දැන් මිනිහට දෙනවා දෙවෙනි දොස්තර ආන්න පරපෝෂිතේනි මෙන්න පිහිය කපන්න බඩ කියලා. දැන් මේ පරපෝෂිතයාට බඩ කපන්න පුළුවන්ද? ඔපරේෂන් කරන්න පුළුවන්ද? එතකොට බෑ. ඇයි ඒ මුලින්ම මේ මිනිස්සයා ඉස්කෝලේ ගියේ නැහැ. දැන් අපේ ටෙලිවිෂන් සිල්ලා මෙතුමා වගේ ඉස්කෝලේ ගිහිල්ලා නැහැ. ඉගෙනගෙන නැහැ. කැම්පස් ගිහිල්ලා නැහැ. මේ ලෝක දෙයක් දන්නේ නැහැ. එහෙම දන්නේ නැතුව අර JVP චින්තනය නැත්තම් මාක්ස්වාදය කියලා ලොකු බයිලාවක් ඉගෙනගෙන ඒක විතරයි දන්නේ මිනිස්සයා. ඒකත් හරියට දන්නවද දන්නේ නැහැ. නමුත් එහෙම ඒක කරගෙන ඇවිල්ලා එනවා ඔපරේෂන් කරන්න. ඊට ඔපරේෂන් කරාම පස්සේ ලෙඩා මැරෙනවා. ලෙඩා මැරුණාම අර පරපෝෂිතය ටිල්වින් මහතා කප්පම් ගත්ත මුළු ජීවිතේම මේ මිනිස්සයා කරලා තියෙන්නේ කප්පම් කරගෙන. පරපෝෂිතෙක් මේ සිස්ටම් එකේ කෙනෙක් නෙවෙයි. අපි වගේ ඉගෙන ගත්තේ නැහැ. අපි වගේ උපාධි කරේ නැහැ. අපි වගේ කෝස් කරේ නැහැ. ඇටෙන්ඩන්ට් කෝස් එකවත් අඩු ගන්න කරලා නැහැ ටිල්වින් සිල්ලා ඉස්පිරිතාලෙට එන්න. ඊට පස්සේ මිනිහ ඔපරේෂන් කරන්න ගිහලා ලෙඩා මැරෙනවා. ලෙඩා මැරුණාම ටිල්වින් සිල්ලා මොකද කියන්නේ? මේ ඉන්න දොස්තරලා එන්න මට උදව් කරන්න. කොහොමද මේ ඔපරේෂන් එක කරන්න කියලා කියන්න. ඒගොල්ලන්ට කියනවා උදව් කරන්න කියලා. දැන් බඩ කපන දොස්තර කවුද? ටිල්වින් සිල්ලා. ඌ ඇවිල්ලා හොර උපාධියක් කළා. දැන් හොරට ඒ ලෙවල් ලියලා හොරට උපාධියක් කළා. අඩු ගන්න ඉංග්‍රීසිවත් දන්නේ නැහැ. ඇත්තටම උපාධිය විද්‍යා උපාධියක් වගේ කරා නම් කැලණි කැම්පස් එකේ ටිල්වින් සිල්වා. ඒ මිනිස්සු ඉංග්‍රීසි දැනගන්න ඕන. මොකද ඉංග්‍රීසි තුෙන් තමයි උගන්වන්නේ කැලණි කැම්පස් එකේ
උපාධිය. එතකොට ටෙලිවිෂන් වලට එහෙම කැම්පස් එකේ භෞතික විද්‍යාව උපාධියක් නැහැ. ඒ කියන්නේ හොරට A level දීලා තමයි ඒ වැඩේ එහෙම කරන්නේ. මේ වගේ පරපෝෂිතයෝ මේ සිස්ටම් එකේ මිනිස්සු නෙවෙයි. එතකොට දැන් මේ පරපෝෂිතයා මොකද කියන්නේ? ඔපරේෂන් එක කරන්න උදව් කරන්න කියනවා අනිත් ගෙදර ගියව දොස්තරට. පුළුවන් ද කරන්න? මුලින්ම කරන්න තියෙන්නේ පරපෝෂිතයා සිස්ටම් එකෙන් අයින් කරන්න ඕනේ. ටෙලිවිෂන් සිල්වා කෝස් කරලා නැත්තම් ඉගෙනගෙන නැත්තම් මුළු ජීවිතේම දන්නේ නැත්තම් කොහොමද ඔපරේෂන් තියටර් එකේ කියලා මිනිහාගේ බඩ කපලා ඔපරේෂන් කරන්න කියලා දන්නේ නැත්තම් අපිට කියා දෙන්න බෑ ඒක. ඉතින්ලාම එයා ගෙදර යන්න ඕනේ. ඔය දැන් ටෙලිවිෂන් සිල්ලාගේ ආරම්භය කොහෙද ආරම්භය? ඒගොල්ලන් සමාජවාදී මාක්ස්වාදී ආරම්භ වුණේ ප්‍රංශ විප්ලවයත් එක්ක. ප්‍රංශ විප්ලවයෙන් හැදුවා මේ සමාජවාදී කියන්නේ සමාජයට ප්‍රතිරෝධී. දැන් මේගොල්ලන් සමාජවාදී කියන්නේ කුඩැල්ලෝනේ. එතකොට මේ සමාජවාදී කියලා බොරු නමක් දාගත්තට ඒකම තනිකර බොරුවක්. එතන ඉඳලා බොරුවක්. සමාජවාදී කියන එකේ තේරුම තමයි සමාජයෙන් අපි කුඩැල්ලෙක් වගේ යපෙනවා කියලා. ඒ කියන්නේ සමාජවාදී නායකයෝ කවදාවත් ඡන්ද තියන්නේ නැහැ. සමාජයේ ඉන්න මිනිස්සු බය කරගෙන කුඩැල්ල වගේ ලේ උඩා බොන එක තමයි කරන්නේ සමාජවාදී නායකයෝ. ඒගොල්ලන්ව විවේචනය කරන්න බෑ මිනිස්සුන්ට. ඇයි ඔයා මෙහෙම කරේ? දැන් ලාල් කාන්ත මැතිතුමා කියනවා මේ විවේචනය කරන්න බෑ. ආණ්ඩු කරන මිනිස්සු ආණ්ඩු කරනවා. ඔයගොල්ලන්ට කතා කරන්න දෙයක් නැහැ. ආණ්ඩු කරන එක බලාගෙන ඉන්න තමයි. ඒ කියන්නේ තනිකර පරපෝෂී ජීවනය. ඒ කියන්නේ ලොකු දොස්තර මහත්තයා ඇවිල්ලා එතන ඔපරේෂන් කරන්නේ මට ඕනේ ගමන් කරනවා මිනිස්සු මට ඕන කමන්නේ. එහෙම එකක් නැහැ. ඒ මනුස්සයා සිස්ටම් එකේ කෙනෙක්. එයා ඉගෙනගෙන ඇවිල්ලා එතන ලොකු දොස්තර වුණේ අවුරුදු 60ක් විතර 55 60ක් ගිහිලා ලොකු දොස්තර වුණේ. එයාට වැරදුනොත් එයා අහනවා එයාගේ අනිත් මහාචාර්යවරුන්ගෙන් අහනවා. අනිත් දොස්තරලාගෙන් අහනවා. ඉගෙන ගන්නවා. ඒක තමයි මේ සිස්ටම් එක කියන්නේ. ඒ කතාව ටිල්විල්ලට ලාල්කාන්තට තේරෙන්නේ නැහැ. ඒගොල්ලෝ හිතනවා ඉස්පිරිතාලේ ලොකු දොස්තර වුණාට පස්සේ මැරකමක් බලයක් දාලා අපි තමයි දැන් පිහිය තියෙන අපේ තමයි ඔපරේෂන් තියටර් එක ලෙඩ්ඩුන්ට ඕනේ හැටි ලෙඩ්ඩු කතා කරන්න බෑ. මොනවද ලෙඩ්ඩු මලාට අපිට කරන්න දෙයක් නැහැ කියලා තක දානවා. ඒ තක දාන්නේ මෝඩ් කමින්. එතකොට මේ සමාජවාදය කියන එකම බොරුවක්. සමාජවාදය කියන්නේ සමාජ පිළිලයක්. සමාජ කූඩල්ලෙක්. සමාජ පරපෝෂිතෙක්. ඒ සමාජ පරපෝෂිතය ඇති වෙච්ච දවසේ මේ ලෝකෙට සමාජ පරපෝෂිතයා කියන සමාජවාදය ඇති වෙන්නේ ප්‍රංශයෙන්. ඒ ප්‍රංශය ඇති වෙච්ච දවසේ ඒගොල්ලොන් ප්‍රංශයේ විප්ලවයක් කරා. ප්‍රංශ විප්ලවය කියලා ඊට මෙච්චර කල් තිබිච්ච සිස්ටම් එක අයින් කළා දාලා රජුරෝ ඒ රජුරුවොත් එතන හොඳ එකක් නෑ. ඌ කිව්වා මිනිසුන්ට අපිට පාන්න නැත්තම් කේක් ආපන් කියලා. ඒ වගේ මෝඩ රජෙක් තමයි ඒක දවසට. ඒ නිසා තමයි මේ කූඩල්ලට තන හම්බුනේ. දැන් හරකට හරියට බෙහෙත් දීලා කූඩල්ලෝ අයින් කරේ නැත්තම් කූඩල්ලෝ අල්ලනවා හරකව. බිල මරාගෙන කරනවා. ඒතර රජාගේ තරදක් තියෙනවා. රජා කූඩල්ලෝ මේන්ටේන් කරනවා හරියට. ඒතොර මේ ප්‍රංශයේ ලුයි රජුරුව එහෙම කරපු නැති නිසා කූඩල්ලෝ බලය ඇල්ලුවා. කූඩල්ලෝ බලය ඇල්ලුවට පස්සේ ඔයගොල්ලෝ කියවන්න ප්‍රංශ විප්ලවයෙන් පස්සේ එකපාරට මේ පංශය බොහොම සමෘද්ධිමත් වුණේ නැහැ. උන් කා කොටා ගත්තා. කූඩල්ලෝ මේක ඔපරේෂන් කරන්න දන්නේ නැහැනේ. උන් කා කොටා ගත්තා. අන්න එතකොට දුන්න බෙහෙත තමයි නැපෝලියන් බොනපාර්ට්. ජෙනරාල් නැපෝලියන් බොනපාර්ට් ඇවිල්ලා කූඩල්ලෝ ටික සුද්ධ කරලා ආපහු සිස්ටම් එක ඇති කරා. එයා කිව්වා මේ ඔටුන්න එයා ඔටුන්න දාගත්තා. ඔටුන්න එයාගේ අතින්ම තමයි ඔළුවට දාගත්තා. දාගෙන ඒ ජෙනරාල් නැපෝලියන් බොනපාර්ට් කිව්වා මේ ඔටුන්න මේ ප්‍රංශේ කුණු කානුවේ තිබිලා මම හිඳගත්තේ. මේ ප්‍රංශේ කුණු කානුවේ තිබිලා මේ ඔටුන්න මම හිඳගත්තේ. මමම මේ ඔටුන්න දාගන්නවා කියලා හපව් දාගෙන සිස්ටම් එක හැදුවා. එතකොට අද ප්‍රංශේ ඒ සමාජ කූඩලිවාදයක් නැහැ. සමාජ පරපෝෂිතවාදයක් නැහැ. තියෙන්නේ ලිබරල් වාදය නැත්නම් මේ ධනවාදය. මිනිස්සු ධනවාදය කියලා කියනවා ලිබරල් වාදය කියනවා. මාකට් ඉකොනොමි එක ඉලෙක්ෂන් තියෙනවා. ඉලෙක්ෂන් වලින් තමයි පත් වෙන්නේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී. ලෝකේ දැනට තියෙන සාර්ථකම ක්‍රමය තමයි සමාජ ප්‍රජාතන්ත්‍රවාදී. ඒක තමයි රණසිංහ ප්‍රේමදාස මහත්තයා කරේ. ඒ කියන්නේ මොකද්ද? සමාජ ප්‍රජාතන්ත්‍රවාදී කියන්නේ දුප්පත් මිනිස්සු ඉන්නවනේ. දුප්පත් මිනිස්සු දුප්පත් වෙලා ඉන්නේ. ඒගොල්ලන්ට මොකක් හරි ඉස්කෝලෙන් ගිහිල්ලා වැඩ කරගන්න බැරි වෙලා හරි මොකක් හරි ප්‍රශ්නයක් වෙලා තමයි දුප්පත් වෙලා ඉන්නේ. ඒතර ඒ දුප්පත් මිනිස්සුන්ට ආණ්ඩුවෙන් උදව් කරනවා. ආණ්ඩුවෙන් සමුද්‍රය දෙනවා, ගෙවල් දෙනවා, ඒ වගේ උදව් කරනවා. එතකොට දුප්පත් මිනිහාගේ පුතා දොස්තර කෙනෙක් වෙනවා, ඉංජිනේරුවෙක් වෙනවා, ජනාධිපති කෙනෙක් වෙනවා. ඒ වගේ වෙනවා. එතකොට මේ හැමෝම අද ඉන්න වැඩකාරයෝ ලොකු බොරවල් ඉන්නවනේ, ඉංජිනේරුවෝ ඉන්නවා, දොස්තර මහත්තුරු ඉන්නවා. ඒ වගේ ලොකු පොලිටිෂියන්ලා ඉන්නවා. ඒ ඔක්කොගෙම තාත්තලම්මලා දුප්පත් මිනිස්සු. එහෙම නැත්නම් අඩු ගන්න 100ලා ආච්චිලා දුප්පත් මිනිස්සු. කියන්නේ දුප්පත් පොහොසත් කියන එක හැමදාම සදාකාලික තියෙන දෙයක් නෙවෙයි. නමුත් රටක් හැටියට අපි රටේ නායකයෙක් වුණාට පස්සේ අපිට දුප්පත් මිනිස්සු අයින් කරන්න බෑ. මොකද දුප්පත් මිනිස්සු තමයි වැඩි. පොහොසත් මිනිස්සු නැත්තම් වැඩ කරන්න පුළුවන් මිනිස්සු. පොහොසත් කියන්නේ ඒගොල්ලෝ සල්ලි හොරා කාලා පොහොසත් වෙච්ච නෙවෙයි. ඉංජිනේරුවෙක් කියන්නේ මහන්සිලා ඉගෙනගෙන තමයි ඒ පොහොසත් භාවයට පත් වෙන්නේ. එතන සල්ලි වලින්ම පොහොසත් නෙවෙයි. දැනුමෙනුත් එයා පොහොසත්. ලොකු දොස්තර මහත්තයා දැනුමෙනුත් පොහොසත්. ඒ දැනුමෙන් පොහොසත් මිනිස්සු එන්නේ අර දුප්පත් බිමෙන්. දුප්පත් බිම තමයි ගොඩක් ලොකු. ඒ බිමේ හැදෙන එක ශාකයක් තමයි ඒ පොහොසත් මිනිස්සයා. දැනුමෙන් පොහොසත් ඉංජිනේරු මහත්තයා, දැනුමෙන් පොහොසත් ලොකු දොස්තර මහත්තයා. එතකොට ආණ්ඩුව වගේම තමයි දුප්පත් මිනිසුන්ට කන්න බොන්න දීලා හොඳ ජීවන තත්ත්වයක් ලබා දෙන එක. ඒතර ඒගොල්ලෝ ඊළඟ පරම්පරාවක් ඇති කරනවා හොඳ උගත් ධනවත් දැනුමෙන් හමනක් නෙවෙයි සල්ලි වෙනුත් ධනවත් මිනිස්සු ඇති වෙනවා. ඒතර ඒගොල්ලෝ සල්ලි ගොඩාක් දැන් හිතන්න අපි පඩියක් හම්බ වෙනවා ලක්ෂ 2ක් කියලා නැත්නම් ලක්ෂයක් කියලා. නැත්නම් අපි තුමු අපිට පඩියක් හම්බ වෙනවා රුපියල් 25000. ඒ 25000 පඩිය ගන්න එක්කෙනා මොකද කරන්නේ? 25000න් කනවා. ලක්ෂයක් පඩි ගන්න මිනිස්සයා ලක්ෂ 2ක් පඩි ගන්න මිනිස්සයා මොකද්ද කරන්නේ? ඒගොල්ලෝ ඒකෙන් කනවා බොනවා ගයක් ගන්නවා.
නමුත් එක මිනිහෙක්ට ධනෙ ආවොත් මාසෙට ලක්ෂ 20ක් 30ක් ඒ මුළු ලක්ෂ 20ම මේ මිනිහයා බත් කන්නේ නැහැ. හිල්ටන් එකට ගිහිල්ලා ගෑවොත් ලක්ෂ 20ම කාලේ ඉවර කරන්න බෑ. එහෙම ලොකු ධනයක් ආව ධනපතියෙක් වුණා. මේ මිනිහයා මොකද කරන්නේ? ඔන්න ගන්නවා මැෂින් එකක්. ගන්නවා ලොරියක්. ලොරිය දෙනවා ජොබ් දෙකක් දෙනවා. ඩ්‍රයිවර් මහත්තයා ජොබ් එකක් දෙනවා, ගෝලයට ජොබ් එකක් දෙනවා. අන්න ඒ ලොරියෙන් තව තව ආදායම් උත්පාදනය වෙනවා. ඒතර මේ මිනිහයා තව ආදායම් ලක්ෂ 20 තිබෙච්ච ලක්ෂ 50 වෙනවා. ඒතර තව ලොරියක් ගන්නවා. තව මැෂින් එකක් ගන්නවා. අන්න එහෙමයි මේ මාකට් ඉකොනොමි එක දුවන්නේ. නැතු මේ ධනපතියාට මාක් සකර්බර්ග්ට මිලියන ගාන ඩොලර් මිලියන ගානක් එනවා කියලා ඌේ මිලියන ගානම කන්නේ නැහැ. අපිට පඩියක් හම්බුනොත් අපි රුපියල් 30000 පඩිය ඔක්කොම කාලා ඉවර කරනවා. අපිට ලක්ෂයක් හම්බුනොත් ඒක ලෝන් එකක් භාගයක් ගෙවලා කාලා ඉවර කරනවා. නමුත් මාක් සකර්බර්ග් එයාට හම්බ වෙන කෝටි ගණක් එකතු කරගෙන මිනිස්සුන්ගේ සල්ලි එකතු කරගන්නවානේ. මේ මිලියන ගානේ ඔක්කොම කන්නේ නැහැ යා. එයා ආපහු බිස්නස් එකට දාලා එයා රස්සාවල් ඇති කරනවා. ඒක තමයි ලෝකේ සාර්ථකම ක්‍රමය. නමුත් මේ මෝඩ ටිල්වින්ලා පරපෝෂිතයෝ ඒක දන්නේ නැහැ. ඉගෙනගෙන නැහැ. ඒක නිසා ඔපරේෂන් පිහි අරගෙන ඔපරේෂන් කරලා ලෙඩ මරුණට පස්සේ අපිට කියනවා අනේ අපිට කියා දෙන්න ඔපරේෂන් කරන්න කියලා. අපි කියනවා ටිල්වින් මහත්මයාට සහ ඒ ලාල් මහත්මයාට සහ අනුර ජනාධිපතිතුමාට ඕගොල්ලෝ පරපෝෂිතයෝ වෙලා තමයි මෙච්චර කාල සිස්ටම් එකේ ආවේ. ඕගොල්ලෝ මේ සිස්ටම් එක අඳුරන්නේ නැහැ. ඒක නිසා කරුණා කරලා බහැලා යන්න. කරුණා කරලා බහැලා යන්න. මිනිස්සු ඇත්තටම ඡන්දි දීලා බොරු කියන්නේ නැති ඇත්ත දොස්තර කෙනෙක් ඒ දොස්තර පොහොට්ටු වෙන්න පුළුවන්. ඒ දොස්තර සජබේ වෙන්න පුළුවන්. තෝරගන්න. ඒ මිනිස්සුන්ට ඇත්ත මිනිස්සුන්ට ඉඩ දීලා පරපෝෂිතයෝ කරුණා කරලා බහැලා යන්න. ඒ සජබේ හරි නැත්නම් ඒ පොහොට්ටුවේ හරි කවුරු හරි හොරකම් කරොත් දොස්තර කෙනෙක් අපි ඒ දොස්තරව අයින් කරලා හොඳ සාන්ත දොස්තර කෙනෙක් දානවා කියලා වගකීමෙන් කියනවා. ඒ හින්දා බොරු පරපෝෂිතයාගේ බොරු වලට රැවටෙන්නේ නැතුව ඒ කූඩල්ලා ගලෝලා අයින් කරලා විසිකරන්න අපි එනවා ප්‍රජාතන්ත්‍රවාදයේ නැවත ලංකාවේ ඇති කරන්න. මේ ලංකාව වියට්නාමයක්වත් චීනයක්වත් කරන්න දෙන්නේ නැහැ. අපි ඉන්නකම්. ජය වේවා.